හිරුස්ටා සීසන් 5 තරඟාවලිය තුළ ඇය බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා ගන්න සමත් වුණු තරඟකාරියක්. වෙනස්ම ගී ආරයකින් ගීත ගායනා කරන නිසාවෙන් පමණක් නෙවෙයි. ගොඩක් දෙනෙක් ඇයව හඳුනා ගන්නේ විවිධ විලාසිතාවලින් හරි අපූර්වට සැරසෙමින් වේදිකාවේ ගීත ගායනා කරන තරඟකාරියක් විදිහට. හංසිකා සේනාරත්න පාදුක්ක ප්‍රදේශයෙන් හිරුස්ටා සීසන් 5 තරඟාවලිය තුර තරඟවදින ඇය ගැන ඉතාම කනගාටුදායක පුවතක් මේ වෙද්දී වාර්තා වනවා. ගැහැණු ළමයෙකුගේ මුහුණට මෙහෙම දෙයක් වුණාම කොහොමද ඒක ඉවසන්නේ? ඒ වගේම Tamanගේ ජීවිතේ සුවිශේෂීම කඩයිමකට මුහුණ දෙන මොහොතකදී රූපවාහිනී තිරයෙන් මුළු ලෝකෙම Tamanව දකින මොහොතකදී Tamanගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවකදී මෙවන් ආකාරයේ ඉරණමකට මුහුණ දෙන්න සිදු වුණාම එය Tamanට කොයි විදිහට දැනේවිද? එළැබෙන ජූලි 19 වනදා අවසන් තරඟකරුවන් 48 දෙනාගේ වටේට ඇය තරඟ කිරීමට සූදානම්වී සිටින්නේ. ඉතින් මේ අතරවාරයේදී හංසිකා සේනාරත්න ගැන අසන්නට ලැබෙන්නේ ඉතාමත් කනගාටුදායක පුවතක්. ඒ ඇය හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන බවයි. ඉතින් මේ අනතුර නිසාවෙන් ඇයගේ මුහුණට හානි සිදුව ඇති බවටයි වැඩිදුරටත් මේ ඡායාරූපය සමගින් ඇය පිළිබඳව සටහන් මේ වෙද්දී හෝමාරු වෙන්නේ. හංසිකා සේනාරත්නට මෙම අනතුරින් නික්මන් සුවය ලබමින් ඇයට පෙර පරිදිම හිරුස්ටා වේදිකාව තුළ ගීත ගායනා කිරීමට හැකි වේවා යනුවෙනුත් එළැබෙන ජූලි 19 වනදා අවසන් 48 දෙනාගේ තරඟ වටේට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්නටත් ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඔබේ ආශිර්වාදයත් එක් කරන්න. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.